ආයුබෝවන් හැමෝටම මේ දැනුවත් කිරීම උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ තනතුරු පුරපාඩු පිරවීම සම්බන්ධවයි. දැන් බලමු තියෙන තනතුරු සහ බලන සුදුසුකම්. රියැදුරු 3 වන ශ්‍රේණිය බාහිර අයදුම්කරුවන් අධ්‍යාපන සුදුසුකම් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකින් යටත් පිරිසෙන් සම්මාන 2ක් සහිතව විෂයයන් 6කින් සමත් වීම ප්‍රවීණතා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් විසින් නිකුත් කර බර වාහන පැදවීමේ බලපත්‍රයක් ලබා තිබීම රියැදුරු බලපත්‍රය ලැබීමෙන් පසු රිය පැදවීම සම්බන්ධයෙන් අවම වශයෙන් වසර 3ක පළපුරුද්දක් ලබා තිබීම. මෙන්න මේ සුදුසුකම් තමයි බලන්නේ. අභ්‍යන්තර අයදුම්කරුවන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් විසින් නිකුත් කර බර වාහන පැදවීමේ බලපත්‍රයක් ලබා තිබීම රියැදුරු බලපත්‍රය ලැබීමෙන් පසු රිය පැදවීම සම්බන්ධයෙන් අවම වශයෙන් වසර 3ක පළපුරුද්දක් ලබා තිබීම සහ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයක වසර 5ක සතුරුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම කියන සුදුසුකම් බලනවා. වයස් සීමාව වයස අවුරුදු 18ට නොඅඩු විය යුතු අතර අවුරුදු 45ට නොවැඩි විය යුතුයි. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා උපරිම වයස් සීමාවක් අදාළ වෙන්නේ නැහැ. මීට අමතරව ආරක්ෂක සහකාර 3 වන ශ්‍රේණිය පුරපාඩු 2ක් තියෙනවා. ඒ සම්බන්ධව වැඩි විස්තර වගේම මේ තනතුරු වලට අදාළ පොදු කොන්දේසිත් දක්වලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අදහස් ලබා ගන්න ඔයාලට පුළුවන් මේ දැන්වීම කියවන්න. ඉතින් ඒකට අවශ්‍ය ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එතනින් ගන්න. දැන් බලමු අයදුම් කරන ආකාරය. අයදුම්කරු පිළිබඳ විමසිය හැකි ඥාතීන් නොවන පුද්ගලයන් දෙදෙනෙකුගේ නම් ලිපිනයන් සහ දුරකථන අංකයන් ඇතුළත් කරන ලද සම්පූර්ණ ජීවදත්ත සටහනද සහිත අයදුම්පත් 2026/4/22 දින හෝ ඊට පෙර ලැබෙන පරිදි ප්‍රධාන විධායක නිලධාරී හෝ මාර්ෂල් උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලය තැපැල් පෙට්ටිය 223 අලුත් කඩේ කොළඹ 12 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න. අයදුම්පත් බහා එවන කවරයේ ඉහළ වම් පස කෙළවරේ අයදුම් කරන තනතුර පැහැදිලිව සඳහන් කරන්න. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.